Hả? ඈ බා උඹ දැන් පාඩම් කරන්නේ නැද්ද? විභාගෙට ගිහින් මොනවද උඹ ලියන්නේ? හරි හරි මම මේ මැච් එක ගාලා පාඩම් කරන්න. අම්මා නෙවෙයි විභාගේ ඉන්නේ මමනේ. මම බලා ගන්න. ඉන්නකෝ. හරි එහෙනම් පාඩම් කරපන්කෝ. හැබැයි පුතේ උඹ ෆේල් වෙලා තිබ්බොත් උඹ හැම ගහනක් දැනගනි. The next day. එලෝ ගියම. ඊපන් රිසල්ට් එනවලු නීපන්. ඒ උපන් මේ මොකද කරන්නේ? ෆේල්ලා තිබ්බොත් අම්මව මරයි බං. බැවෙන්න එපා බං. උඹයි මා එකට උත්තර ලියමු. මටත් උඹනේ උත්තර ටික කිව්වේ. උඹ කිව්වේ උත්තර ෂුවර් ෂොට් කියලා දෙන්නම පාස් ඇති බං. ඕනේ මං පාස් ඇති. අනික අපි ඕවද බං ලියපු විභාග ඊට වඩා කොච්චර විභාග අපිට ඕ මේ වරෙන් පොඩ්ඩක් ඒ මං උඩ පස්සේ ගන්න බං අම්ම කතා කරනවා. හරි හරි උසන්නයි. 6 hours later. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හෙට අලුයම වන විට නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් දැනුම් දී. හැම ගහන්න තෝ දැනගනි. අම්ම නැගිටින්න කලින් ටක් ගාලා පැන ගන්න ඕනේ. ඈ මේ මොකද්ද මේ? අවුලන්නේ. පුතේ උඹ කොහෙද යන්නේ? කොහෙවත් නෑ අම්මේ. රිසල්ට් ආවනේ. ඕවම. නෑ ඕවම ආවා. කෝ ගණින් බලලා රිසල්ට් එක උඹගේ? ෆෝන් එකේ බැටරි නෑ අම්මේ. මගේ එකෙන් බලපන්. වහගෙන් මතක නෑ. ඒකත් මං ගාව ඇති. මං දැනන් ඉතින් ඔබ මුලදීම ඔක කියයි කියලා. මං කලින් බලන් තියාගත්තා ඒක. මෙන්න බලපන් උඹ රිසල්ට් එක. පාස්ද? පාස් වෙන්න. ඉස්තමෙත් තියෙනවා.